අයිබෝවන් සුබ දවසක් සියලු දෙනාටම. ඉතින් අද විස්තරය ගෙනල්ලා තියෙන ඇත්තටම පරණ සිද්ධියක් පිළිබඳව ගොඩක් කට්ටිය මම දැක්කා මේ වීඩියෝ පිළිබඳව එක එක අදහස් දක්වලා තියෙනවා. සමහරු කියලා තියෙනවා මේ වගේ වීඩියෝ වලට මේ වගේ දේවල් දාන එක වැරදි. එතකොට ඔයාලා මොන වගේ කට්ටියද මෙහෙමයි එහෙම කියලා ගොඩක් කට්ටිය බැනලා තිබ්බා. නමුත් සමහරු දාලා තියෙන මේ වගේ සිද්ධි දාන්න ඕනේ. මොකද අනිත් මිනිසුන්ටත් දැනගන්න මේ වගේ දේවල් හොඳයි එහෙම දාන එක මේ වගේ දෙයක් ආයේ නොවෙන්න කියලා දාපු කට්ටියත් ඉන්නවා. ඇත්තටම ගොඩක් කට්ටිය මේ වීඩියෝ වලට බැනලා තිබ්බා. ඉතින් කොහොම වුණත් කමන්නේ අපි මේ අද සමාජයේ සිද්ධ වෙන දේවල් ඇත්තටම දැනගන්න ඕනේ. ඉතින් ඒකින්ද අද නාලන්ද විද්‍යාලයේ ප්‍රධාන ශිෂ්‍ය නායකයාගේ සහ ගුරුවරු 4 දෙනාගේ සිද්ධිය පිළිබඳව තොරතුරක් එළියට ඇවිත් තියෙනවා. ඉතින් මේ තොරතුරට අනුව එම සිද්ධිය සිදු වී දැනට ලොකු කාලයක් ගත වෙලා තියෙන බව තමයි කියන්නේ. හරියටම කාලවකවනාවක් සඳහන් කරලා නැහැ. නමුත් ආසන්න වශයෙන් වසර 2ක් පමණ පැරණි සිද්ධියක් බවට තමයි අද දිනේ තොරතුරු ලැබී තියෙන්නේ. ඉතින් මේ වගේ සිද්ධි ආපුවාම ඉතින් අපි ගොසිප් එකක් විදිහට හදලා ඉතින් දානවා. මොකද මේක මිනිස්සු දැනගන්න ඕනේ හොඳ දෙයක්ද නරක දෙයක්ද කියලා තේරුම් ගන්න ඕනේ දැනගන්න ඕනේ මිනිස්සුම තමයි. ඉතින් මේ වීඩියෝ එක පිළිබඳව ගැටලුවක් තියෙනවා නම් කට්ටිය ඉතින් කමෙන්ට් එකක් දාන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයාලගේ අදහස් තමයි වටින්නේ. හරි එහෙනම් බුස්සරණයි සියලු දෙනාටම.